අද හස්බන්ඩ් ගෙදර ඉඳන් වැඩ කරන්නේ. දැන් මම දවල්ට කෑම හදන්න ඕනේ. ඉතින් අද මම හදන්න යන්නේ චිකන් කොත්තු එකක්. ඉතින් වෙලාව 12:10. මම ටක් ගාලා හදන්න ඕනේ. චිකන් එක තැම්බෙන්න දාන්න ඕනේ. මම ඉතින් කෑම හදන වෙලාවට මේ ආයෙවිලා මොන හරි ඉල්ලනවාම තමයි. එක්ක බිස්කට් මන් දෙනවා. නැත්තම් මොන හරි ෆෘට්ස් දෙනවා. ඉතින් ෂේප් එකේ තියාගන්න ඕනේ මම කෑම ටික හදලා ඉවර වෙනකම්. ඩියානා කුකීස් කකා ටීවී බල නෝම තමයි යන්නේ. ඉතින් වැඩි අවශ්‍ය ගන්න නැතුව මම ටක් ගාලා කෑම ටික හදා ගන්න ඕනේ. ඉතින් ඔයාලත් මේ විදියට චිකන් තම්බලා මේ විදියට කොත්තු එක හදලා බලන්න. මේකත් හරි රහයි. මම ඇත්තටම අද හිතුවේ චිකන් කරි එකක් වෙනම හදලා කොත්තු එක හදන්න. නමුත් අද ටිකක් දවල් වුණා මං කෑම හදන්න ගන්නකොට. ඉතින් ඒක නිසා මට චිකන් කරි එක හදන්න චිකන් එක කූල් බහැලා මදි. ඉතින් තව වෙලා හිටියොත් ඩියානත් එහෙම ටිකක් අඬන්න කරන්න ගත්තොත් වෙලා මදි වෙන නිසා මට හිතුණා චිකන් එක මේ විදිහට තම්බලා අරගෙන ටක් ගාලා හදාගන්න. ඉතින් මේ කොත්තු කැලි ටික මම කුල් බහින්න දාලා තිබ්බේ. නමුත් මදි කියලා හිතුණා. ඉතින් මට වෙලාවත් ගොඩක් නැති නිසා මම මයික්‍රෝවේව් දාලා චුට්ටක් විතර කුල් බස්සලා ගත්තා. මෙහෙම කොත්තු හැදුවම ඩියානත් හරි ආසාවෙන් කනවා. කොච්චර සැරක් ආවත් එයා හරි ආසාවෙන් එයා තනියම කනවා. අනිවාර්යෙන් එයාට දවල්ට කනකොට දෙන කෑමත් එක්ක ෆෘට් එකක් අනිවාර්යෙන්ම දෙනවා. එයා මෙහෙම ග්‍රේප් ගෙඩියම කනවා. නමුත් මම දෙන්නේ නැහැ. මට බයයි මෙයා කටේම දාගන්න නිසා හසරත් හිර වුණොත් කියලා. ඒකයි මම මේ හැම ගෙඩියම half කපලා යාට දෙන්නේ.